අද අපි කතා කරන්න යන්නේ වේලුසුමන යෝධයා ගැන. ගිරිනම් ජනපදයේ කුටුම්බියන් කියන ගමේ නායකයාට දාව උපන් පුත්‍රයා වුණේ වේලුසුමන. වේලුසුමන හැදී වැඩුණු නිවසේ කාටවත් මෙල්ල කිරීමට නොහැකි මුරණ්ඩු වෙළඹක් හිටියා. වේලුසුමනට මේ වෙළඹ මෙල්ල කිරීමට හිතුණා. ඉතින් දවසක් වේලුසුමන වෙළඹගේ පිටට නැග්ගා. වෙළඹ උඩ පනිමින් කරනම් ගසමින් වේලුසුමනව බිම දාන්න වෑයම් කළා. අනතුරුව වෙළඹ වේගයෙන් දුවන්නට වුණා. එහෙත් වේලුසුමන බිම දැමීමට වෙළඹට හැකියාව ලැබුණේ නැහැ. වේලුසුමන වෙළඹගේ පිට උඩ ඉඳගෙන වේගයෙන් යද්දී Taman ඇඳ සිටි සලුව ගලවමින් නැදගත්තා. අවසානයේ මුරණ්ඩු වෙළඹ මෙල්ල කිරීමට වේලුසුමනට පුළුවන් වුණා. මේ පිළිබඳව දැනගත්ත කාවන්තිස්ස රජතුමා වේලුසුමන යෝධයාට රාජ්‍ය සේවයට ආරාධනා කරනවා. මේ වේලුසුමන යෝධයා තමයි කාවන්තිස්ස රජතුමාටත් දුටුගැමුණු රජතුමාටත් හිටිය හොඳම අසරුවා විදියට සැලකෙන්නේ. විහාර මහා දේවියට ගැමුණු කුමරු පිළිසිඳගත් විට දොළදුකක් ඇතිවිය. විහාර මහා දේවියගේ දොළදුක වූයේ එළාර රජුගේ 20 මහා යෝධයන්ගේ ප්‍රධාන යෝධයාගේ හිස කපා දමා ඒ කැපූ කඩුව සීදූ දිය ඒ හිස පාගාගෙන බීමටත් එළාර රජුගේ මානෙල් මල්විලෙන් මල් ගෙනවිත් පැළඳීමටත් තිසාවැවෙන් දියගෙනවිත් දිය නෑමටත්ය. වෙස්වලාගෙන අනුරාධපුරයට ගිය වේලුසුමන එළාර රජුගේ හිත දිනා ගන්නවා. ඊට පස්සේ අස්සගාලේ නායකයා විදියට වේලුසුමන පත් වෙනවා. ඒ අස්සගාලේ හිටිය රණමද්දක නම් හොඳම අශ්වයා තෝරාගෙන තමන්ගේ කාර්යය ආරම්භ කරනවා. වේලුසුමන යෝධයා රණමද්දක නම් මසුපිට නැගී අනුරාධපුරයේ රජවීදියට ගිහින් එහි එළාර රජුගේ රාජපුරුෂයන් අමතා මම තමයි වේලුසුමන, තොපට හැකිනම් මා අල්ලා ගනිව් යැයි පවසා රජවාසල ඉදිරියෙන් වේගයෙන් අසපන්නාගෙන යනවා. ඒ ඇසුණු එළාර රජුගේ යෝධ සෙනෙවියන් දෙදෙනෙකු වන වේල්දේව හා නන්දසාරති වේලුසුමන යෝධයා පස්සෙන් ලුහු බඳිනවා. වේලුසුමන යෝධයාගෙන් එම යෝධයෝ දෙදෙනාම ඝාතනයට ලක්වනවා. වේලුසුමන එම යෝධයන් දෙදෙනාගේ හිස්ද එළාර රජුගේ මානෙල් විලෙන් ගෙන ආ මැල නොවුණු මානෙල් මල්ද තිසා වැවෙන් ගෙන ආදිය කලේද රජුට ගෙනත් දීලා විහාර මහා දේවියගේ දොළදුක සංසිඳවනවා. එළාර දුටුගැමුණු මහා යුද්ධයේදී වේලුසුමන යෝධයා අසුපිට නැගී සතුරාට පහර දෙන්නට විය. යුද්ධය නිමා වූ පසු රජුගෙන් තෑගි භෝග ලැබුණු වේලුසුමන යෝධයා ජීවිතයේ අවසානය දක්වා පින්දහම් කරමින් සිටි බව ඉතිහාසයේ සඳහන් වනවා.